සුබ දවසක්. ඔබ මේ දකින්නේ අලුතින් තේ පැළ සිටුවන්න සකස් කරලා තියෙන ඉඩමක්. සාර්ථක තේ වගාවක් ආරම්භ කරන්න ශක්තිමත් පදනමක් අවශ්‍යයි. අපේ මේ ඉඩම සකස් කරලා තියෙන්නේ ජල කළමනාකරණය හා පාංශු සංරක්ෂණය ප්‍රමුඛ කරලා. අපි බලමු මේ ඉඩම සකස් කිරීමේදී අනුගමනය කරලා තියෙන පියවර මොනවද කියලා. මුලින්ම කියන්න ඕන මේ ඉඩම මේ ආකාරයට නිර්මාණය කරේ අපේ තාත්තා. මේක මද බෑවුම් සහිත ඉඩමක්. අපි මෙහිදී සාම්ප්‍රදායික ගැඹුරු කාණු යෙදීම අවම කරලා කාණු වෙනුවට පාරවල් වැඩිපුර යොදලා වැසි ජලය කාර්යක්ෂමව බැස යන ලෙස සකස් කරලා තියෙනවා. තේ පාත්තිවල ඉවුරු ශක්තිමත් කරන්න අපි ගල් වැටි යොදා ගත්තා. මේ ගල් වැටි පාත්තිවල පස සෝදා යාම වළක්වන ස්වභාවික බාධකයක් ලෙස ක්‍රියා කරනවා. කාලයක් සමග මේ ගල් අතර පස් පිරී ගොස් පාත්ති තවත් ශක්තිමත් වෙනවා. විශේෂයෙන්ම ඉඩමේ උරු සහ බැමි සෝදා යාම වළක්වා ගැනීමට සැවැන්දරා පැළ සිටෙව්වා. සැවැන්දරාවල ශක්තිමත් මූල පද්ධතිය පස එකට රඳවා ගන්නවා. මේක පස සංරක්ෂණය කරන ස්වභාවික ක්‍රමයක්. පැළ සිටුවීමට පෙර පාත්තිවල තිබූ ගල් බොරළු ඉවත් කරලා සිටුවීමට සුදුසු ලෙස මට්ටම් කරලා සකස් කරා. මේ තමයි අපේ ඉඩමේ තියෙන තවත් එක් අංගයක්. වතුර ගලා යන පාරවල් වල පෝරවලවල් කැපුවා. මේ වයින් පස සෝදා යාම අවම කරනවා. අධික වර්ෂා ජලය ඍජුවම ගලා යාම වෙනුවට මේ වලවල් වලට එකතු වෙනවා. මේ එකතු වෙන ජලය පස් හරහා ක්‍රමයෙන් තේ පැළ වලට අවශ්‍ය තෙතමනය මුදා හරිනවා. ඒ වගේම සෝදා යන පස් සහ කාබනික ද්‍රව්‍ය වලවල් වලට එකතු වී කාලයක් සමග ස්වභාවික පෝර බවට පත් වෙනවා. ඉතින් ඔබට පැහැදිලි ඇති මේ ඉඩම සකස් කිරීමේදී අනුගමනය කරපු දේවල් ගැන. අඩු කාණු, වැඩි පාරවල්, ගල් වැටි, සැවැන්දරා සහ පෝරවලවල් කියන මේ සියලු දේ එකතු වෙලා අපේ තේ ඉඩමට ශක්තිමත් පදනමක් නිර්මාණය කරලා තියෙනවා. මේ ක්‍රමවේද ඔබටත් ඔබේ ඉඩමට ගැලපෙන ලෙස යොදා ගන්න පුළුවන්. දැන් අපේ ඉඩම සම්පූර්ණයෙන්ම වාගේ තේ පැළ සිටුවීමට සූදානම් කරලා තියෙන්නේ. මේ ඉඩම ගැන ඔබේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. තවත් මෙවැනිම වූ වීඩියෝවකින් හමු වෙමු. මේ වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාලා ෂෙයා කරගෙන යමු.